වගේ එන්නකෝ ලස්සනයි ඒකනේ මේ දෙන්නේ වතුර බෝතල Hi friends මම මේකෙන් දාපු ෆස්ට් අවුට් ඇවිල්ලා තියෙනවාද දැන් මේක අපි අන්බොක්ස් කරන්න යන්නේ බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා let's go to the video A few moments later බලන්න මේක එරිනේ ඒක heart shape එකක් ලස්සන ඇයි ගැට ගහිරනේ ලස්සනයි ඒක පේනවද දන්නේ අනෙක් මාරි ලස්සනයි ෆොටෝ එකේ තිබ්බ විදිහටම මේ ඒක තියෙන ලස්සනද ලස්සනයි ඒක මේක මට මතක විදිහට 100 ගාණක් උනේ අනේක ලස්සනයි ඒක ෆොටෝ එකේ තියෙන විදිහටම තියෙනවා මම උඩින් දාන්නම් ෆොටෝ එකයි ප්‍රයිස් එකයි දෙකම ඒක ලස්සනයි ඊට පස්සේ ආය බලමු මේක නම් ඇන්ක්ලට් එකක් මම ඕඩර් කරා ඒකත් මට මතක විදිහට 200 ගාණක් හරි 100 ගාණක් හරි මතක නැහැ. ඒකේ චූටි මිනි හાર્ට් එකක් තියෙන්නේ. ඒක ලස්සනයි. මේ ඒකේ ෆොටෝ එකක් මම දාන්නම් ප්‍රයිස් එක උඩින්. ලස්සනයි. ඒ කියන්නේ ෆොටෝ එකේ තිබ්බ විදිහටම මේ ඒවා ඇවිල්ලා තියෙනවා. කියන්නේ කිසිම අවුලක් නැහැ, ඩැමේජ් එකකුත් නැහැ, අයිටම් එක වෙනස්කුත් නැහැ. ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අනේ මේකට නම් මම ආසයි මම මෙහෙත් බැලුවා තියෙනවද කියලා කොහෙවත් හොයාගන්න තිබ්බේ නෑ මේක අනික ඔන්ලයින් ගෙන්නන්න බැලුවා ගොඩක් ගණන් ඒ හින්දා ගත්තේ නෑ ඒක ලස්සනයිනේ මේක 200 ගානක්ද කොහෙද මට දැන් මතක කරන්නේ මේ ලස්සන දීලාම ඔය යන්නයි මේක දිහා බලන්න තමයි ඒක ලස්සන සහයට ඇවිල්ලා ඉන්නවා ඒක මාර ලස්සනයි නේ. දැන් ගමනක් යන්න තමයි තියෙන්නේ මම දාගෙන කොහරි. ඒක ලස්සන. කියුට්. ඒකත් ෆොටෝ එකේ තිබ්බ විදිහටම තියෙනවා. මට මතක නැහැ 200 ගාණක් වෙන්න ඕනේ. හරියටම මතක නැහැ. ආයෙ චුටි එරින් දෙකක් මන් දැම්මා. ඒක මේ මම වැඩි ලොකු එරින් වලට කැමති නිසා චූටි දෙකක් ඕඩර් කරා මම හැබැයි හිතාගෙන හිටියේ මීටත් වැඩි ටිකක් මේක චූටි ඇති කියලා. ඒක ලස්සනයි උනාට. ඒක ලස්සනයි. ගොඩක් ලොකුත් නෑ. ලස්සනයි. මට වඩා මෙයා කැමති නෑ මම ලොකු ඉයරින් දානවා. එයා කැමති මම චූටි චූටි වලට. මේක ගන්න. ඒක පස්සේ බලමු. මේක තමයි කියන්න බලන්නකො මොකක් කියන්නේ නැද්ද කියලා ටෙස් කරන්න මේකක් දාන්න මොකක් හරි එකක් දෙක පැන්සලක් හරි මොනවා කරන එකක්ද ලිප්ස්ටික් නෑ ඒකේ පැක් එක ලස්සනයි ඒකේ පැක් එක මාර ලස්සනයි දැන් කියන්න අනේ ඒක ලස්සනයි නේ පාට මම ආසම පාට ඒක ලස්සනයි මේක අයි ෂැඩෝ එක කියන්නේ මෙහෙ ගාන එක මම ගන්න දෙපා ඉතින් මම අයි ෂැඩෝ එන්නකෝ බලන්න ලස්සනද කියලා ඒක එක්ක ලොකු කලර් එකක් නෑ ඒක තියෙනවා වගේ එන්නකෝ ලස්සනයි ඒකනේ ඒක ලස්සනයි. ඒක ලස්සනයි. ඒකෙත් නම් ෆොටෝ එකක් දාන්නම් මේ ඉවරුනම ගන්න පුළුවන් එළියට මෙතන ඉවරනවා. මේකෙන් ගන්න ලිප්ස්ටික් එක වගේම තමයි. ඉතින් ගන්න පුළුවන්. ඒකෙත් ෆොටෝ එකක් මම දාන්නම් ප්‍රයිස් එක මට මතක නැහැ ප්‍රයිස් එක. ඒකත් 200 ගාණක්ද මම මතක නැහැ. දැන්ට බලපු ටික ඒ ෆොටෝස් වල තියෙන විදිහට ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා.
මාර ලස්සනයි කිසිම ඩැමේජ් එකක් නැහැ. මම තව මේ අයිලයින් එකක් ඕඩර් කරා. හරිද? ඒක මම ක්‍රාෆ්ට් එකට දාලා තිබ්බට මගේ අතින් ඒක මේ කොහමද කැන්සල් වෙලා. ඒක මගේ වැරද්දක්. හොඳ වැඩක් කරලා තියෙනවා අපිට. ක්‍රාෆ්ට් එකකින් ඒක කැන්සල් වෙලා තව මට ගෝ වැඩකුත් කරලා තියෙනවා. කියලා වැඩක් නැහැ ඒක ගැන නම්. ඒක කියන්න තව ටිකදී. ආය මේකත් තියරින් එකක්. එක ලස්සනයි. එක චූටි එක ලස්සනයි. මේක දාන්න තියෙන්නේ මේ කෑල්ල පිටිපස්සෙන් තමයි දාන්න ඕනේ. ඊට පස්සේ ඒක මේ කෑල්ල. Oh my god! Wow! ඉස්සරහට එන පිටිපස්සෙන් ඉන්නේ කන පිටිපස්සෙන් දාන්න තියෙන්නේ. ඒකෙත් ෆොටෝ එකක් දාන්න. ප්‍රයිස් එක මතක නැහැ. 100 ගානක්ද කොහෙද? 100 ගානක් හරි. එකක් 200 ගානක් විතර. අතක නැහැ. එකක් තියන්න. ඊට පස්සේ ආයෙ මේක තමයි ආසන එක රින් දෙකක්. මේ දෙකටම 200 ගානක් මට මතක විදිහට එකක් heart shape එකකින් තියෙන එකක් මේ විදිහට එකක් heart shape දාලා පෙන්නන්නම්කෝ. මේක adjust කරන්න තියෙන්නේ අපිට ඇඟිල්ලට ඕන size එකට හදා ගන්න පුළුවන්. අනේ ඒක ලස්සනයි. ඒක ලස්සනයි. මේ පාට යනවා. අසන් පාට යනවා ඇති. නිකන් පාටි එකට වගේ දාන කියන අපි හැම වෙලෙම දාගෙන ඉන්නේ නෑනේ. පාට යනවා. ආච්චෙප්. දෙන්න බලන්න. පාට යන එක ලස්සනයි. මම හරි කරන්න එපා. පාට යනවා ඇති ඉතින්. ගොඩක් පාවිච්චි කරන්න බැරුව ඇති. ඒ තවලක් නෑ මේ වගේ පොඩි ගණන් වලට ඉතින් මේ වගේ ලස්සන ඒවා මෙහෙන් ගන්න බෑ. හරි ඉතින් මට දාලා බැරිව නෑනේ. පිරිමි අතට දාලා ලස්සන නෑ. නෑනේ ළමයින්ගේ අතට දාලා දාන්නේ. ඊට පස්සේ ඉතින් ගොඩනගකුත් තියනවා මම කරගෙන. මේක මේකප් පවුච් එකක්. මේ අනේක පාට ලස්සනයි. මේක පාට ලස්සනයි. හැබැයි මං හිතාගෙන හිටියේ මේ තියෙන සයිස් එකට වැඩිය ටිකක් ලොකු ඇති කියලා. ටිකක් පොඩි. මේක මන්ටක විදිහට 400 ගානක් හරි 300 ගානක් හරි. මේ ඔක්කොගෙම ෆොටෝස් මම උඩින් දාන්නම් ප්‍රයිස් එකත් එක්කලා. ඒත් හැබැයි අවුලක් නෑ මේකප් පොඩි දාන්නනේ. ඒ නිසා මේක එච්චර පොඩිත් නෑ ලොකුත් නෑ ෂේප් මේක අවුලක් නෑ. ඒකේ පාට ලස්සනයි. නේ. හොඳයි. ගාස්තනයි. ඊට පස්සේ තියෙනවා තව ඊට පස්සේ පොඩ්ඩක් ඒක බලන්න පස්සේ මේ තියෙනවා මේ මොනවද කියලා ඔයාලට හිතා ගන්න බැරිද මේ දින්නේ වතුර බෝතල හතරක් නෑ ඒක මෙහෙමයි උනේ මම 2000ක බජට් එක තමයි මේ අයිටම් ටික දැම්මේ. මොකද පළවෙනි ඕඩර් එකනේ. මේව කොහොම වේද ලස්සනට තියෙද කියලා දන්නේ නැති හින්දා තමයි 2000ක ඕඩර් එක දැම්මේ. ඊට පස්සේ ඒකට පේ කරාට පස්සේ මේ බොටල් එකක් තියෙනවා දැක්ක 300 ගන්නට. ඒ බොටල් එකත් මම දාන්නම් උඩින් මේ ෆොටෝ එකක්. ඉතින් 300 ගන්නට ගන්න එහෙම බෑනේ. කියන්නේ අවුලක් නෑ කියලා පාඩු නෑ කියලා මම දැම්මා ඕඩර් එක. දැම්මට පස්සේ සල්ලි පේ වුණාට පස්සේ මේ මට තේරුණා මේකේ මෙහෙම එකක් තමයි තියෙන්නේ කියලා. මෙහෙම එකක් තියෙන කියලා. ඊට පස්සේ කැන්සල් කරන්න යනකොට සල්ලි කැපිලා තිබ්බේ. ඒත් මම විශ්වාසයෙන් හිටියා ගෙදරට එනකොට බොටල් එකත් එක්ක මේ කියලා එමන්ට ඇවිල්ලා තිබ්බේ මෙන්න මේවා. මේ අර බෝතලේ උඩ මූඩිය වහන්න තියෙන ඒ කෑලිය. පොඩි ළමයිගේ බෝතලේ. අයියෝ. ඔයාලට මේ ඕන නම් කියන්න මෙසේජ් එක දාන්න කමෙන්ට් එකක්. ෆ්‍රී ඩිලිවරි කරලා. අපරාධේ ඒකෙන් තව මොන හරි මට දාන්න තිබ්බා ඕඩර් එක. ඒක අපරාධේ. කරන්න දෙයක් නෑ ඒකෙන් කරන්න දෙයක් නෑ. මොනවා කරන්නද? ඒක කරාම දෙයක් හොඳයි. තවට දාගන්න කරාම දෙයක්. අනේ අnder එකක් තියෙනවා අපි බලන එක. මේකත් මං ආසම එකක්. මෙහි යන්නේ නෑ මේ වගේ ටවුන් එකේවත් නෑ කුරුණෑගලත් මම බැලුවා මට සෙට් උන්නේ නෑ ඒක අනේක ලස්සන මම හොයම හිටියේ මේ වගේ එකක් මේ බලන්න
ලස්සනයි ඒක. මාර ලස්සනයි නේ. මාර ලස්සන. ඔව් මාර ලස්සනයි. කියන්නේ මේ මම දාපු ඔඩර් එකනේ අරක නම් ඉතින් මට වැරදිච්ච එකක් නේ. නැතුව මොඩල් වලින් හොඳ මොඩල් තමයි මේ හතර. ඒක අර ගෑනු කට්ටිය මොලේ ඇන්ටිමිටි කියනවා. ඒකට එක්සැම්පල් එකක් තමයි. නෑ මොකක්ද මේ එක ඉතින් මගේ වැරද්ද ඒක මගේ වැරද්ද නිසා නේ ඉතින් මේක මේ උනේ නැත්නම් අනිත් අයිටම් ටික නම් ඇත්තටම ෂෝක් අනිත් අයිටම් ටික නම් ෂෝක් එකට තියෙන කිව්ව විදිහටම ෆොටෝස් එක්ක ප්‍රයිස් එකත් එක්ක දාන්න උඩින් මේ ඔයාලට කරන්න පුළුවන්. තව එකක් තියෙනවා මගේ ඔන්ලි වන් අර ඉයර්බඩ්ස් කව එකයි ඒ කියර මොකද මේ නම කියන්නේ මොකද මේකනේ වැදගත් මේක මේ කේසින් මේක නෙමෙයි මෙන්න මේ ටූල් එක මේ ටූල් එක මේ පැත්තෙන් පුළුවන් කේසින් එක ඇතුළ ක්ලීන් කරගන්න මතක් තියෙනවා බ්‍රෂ් වගේ එතකොට මේ අනිත් සයිඩ් එකේ තියෙනවා අරගන්නද මේ පැත්තේ තියෙනවා පංච් එකක් මේක හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. ඒතර පවුල් ඒ පැකේජ් එකට මෙන්න මේක නම් සෑහෙන වටිනවා. ඔව්. හොඳට ක්ලීන් කරගන්න පුළුවන් අසක් මුලක් නෑ. ඒක තමයි කියන්නේ. ඔන්න ඇත්තට මම ඕඩර් එකක් දාන්න. එහෙනම් ඉතින් එච්චර තමයි පෙන්නන්න තියෙන්නේ. ඒ ටික විතරයි දැම්මේ. දැන් හැබැයි මට හිතෙනවා ආයෙ ඕඩර් එකක් දාන්න තිබ්බේ. කියන්නේ තව අයිටම් ටිකක් දාන්න තිබ්බේ කියලා. මම හිතුවේ නෑ කියන්නේ මම වීඩියෝස් කට්ටියක වීඩියෝස් දැක්කා. ඉතින් එයාලා හොඳයි කියලා දාලා තිබ්බේ. එයාලට තව අයිටම් ඒත් මම හිතුවේ නෑ කොහොමද කියලා දන්නේ නෑනේ. ඒ හින්දා 2000ක බජට් එකක් තියාගෙන ඒකට ඕඩර් එක දානවා කියලා හිතාගෙන තමයි දැම්මේ. ටෙමු එකේ පොඩි අවුලකට තියෙන ප්‍රයිස් ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක තමයි අපි අපේ ඕඩර් එක දාන්න ඕනේ. ඒ කියන්නේ මේ මෙයාට පළවෙනි ඕඩර් එකට තිබ්බේ 1000 කියලා. 700 ගාන. මෙයාට ඕඩර් එක දැම්මේ 1700 ගානක්. ඒ කියන්නේ අපිට හරියට මේ 1700 ගානට දාන්න බෑ. ඊට වඩා පොඩ්ඩක් වැඩිපුර දාන්න ඕනේ ඕඩර් එක. 2000 ගානකට නේද සෙට් වෙන්නේ? ඔව් 2000 ගාන. ඒ ගාන සෙට් වෙන්නේ. එතකොට අන්න ඒක තමයි තියෙන චූටි අවුල. නැත්තම් බඩු නම් මාර ක්වොලිටි. ඇත්තටම හොඳයි. ඒ ෆොටෝ එකේ දාලා තියෙන එක එහෙමම එනවා. ඔව් ෆොටෝස් ටික දාන්නම්කෝ මේ බලන්න ඔබ ආයෙත් ඕඩර් එකක් දාන්න පුළුවන්. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. වීඩියෝ හොඳයි කියලා කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම. ලයික් එකක් දාන්න. එහෙනම් අදට ගිහලා එන්න. bye.